එක්ස්බැට් එකක් කියලා ගේම් එකක් සැවොම දන්න බොහෝ පිරිසක් එය ගහනවා දුප්පත්කම නැති කරන්න දාහ දෙදාහත තුන්දාහ මුලින් ඔට්ටුව තිබෙන්නේ උන්ගේ සිය ගානේ තමා ඉතින් ඇවිටරයගේ වැඩේ ගන්නේ එමින් සැරේ දිනුම් එකක් දෙකක් ලං වෙනවා එතකොට දාහ දෙතුන් දාහ පන්දාහ දිනුම් ටිකක් ලං වෙනවා මුදලට ආසා කරමින් සමහරු හිතනවා ඔන්න ලැබෙන ආදායම තුල හිතනු වැටි දිවි ගෙවන්න මේ හින්දම දිනෙන් දිනම ලක්ෂපතියෝ වෙලා ඉන්න හිතනවා අර මුදල කොම හරි මෙයින් විසඳ ගන්න එහෙම හිතා දිනුම මුදල හොඳින් උඩට යවා ගන්න දෙමියනි අනේ ඉතින් ඇවටරයා මගින් හැරෙන දාපු ගාන හෙමින් අරන් අතේ තියන් අරගන්නේ කොහොමද මින් ගොඩ යන්නට පාරක් සොයමින් ඉන්නේ අත දිනුවොත් හෙට පරදින එකක් ලෝකේ ස්වභාව ධර්මේ එම කියලා අතහැරියොත් අනේ ඉතින් පරාද වෙයි හෙමින් සැරේ සංයමයෙන් ගෙම එකක් ගහගෙන යමු ඉන් පස්සේ හරියට තෝරාගෙන හොඳ දිනුමක් ගමු මේ විදියට යාළු එහෙලියනි අද තියෙන ආර්ථික සමාජ තත්ත්වයක් නිසාවෙන් මුදල සොයා ගන්න විදියට මේ අන්තර්ජාලය තුලින් අපට අවේටත් සහ කෑෂ් යන නම් වලින් හඳුන්වා දෙන තෑග දිනු ක්‍රමයක් දුප්පත්කම පිටු දැකින අදහසින් යුතුව සමහර උදවිය තමන්ගේ බෙල්ල ළඟටම හිර වෙලා ඉන්න මොහොතක ආර්ථිකය ගොඩ ගන්න හිතාගෙන බෙල්ල වෙලදාගෙන කෙමිකල් බොන පවුල් පිටින් මරණ සමාජයක් තියෙන මොහොතක ජීවිතේ ගොඩ දාගන්න කියලා රුපියල් 1000ක් තමන්ගේ ගිණුමට දාගෙන එයින් වැඩි මුදලක් උපයා ගන්න අදහසින් අවේටරයා ලං කර ගන්නවා අහෝ දෙවියනි මොකද්ද මේ සිද්ධ වෙන්නේ 1000ක් දානවා එකෙන් කඩනවා දෙකෙන් කඩනවා කියනවා නෑ 3ෙන් කඩනවා කියනවා 1000 විනාඩි 5න් ඉවර වෙනවා තව 2000ක් දානවා දාලා හිතනවා අර පෙරදුන 1000 මේ 2000න් අල්ල ගන්න පුළුවන් කියලා අන්නේ ඒකත් ඉවරයි අනේ ඉතින් ඒ 2000ත් ඉවර වෙනවා ඒ ඇස්සේ රුපියල් 5000ක් දාලා හිතනවා මේකෙන් පස්සේ මං ආය සෙල්ලම් කරන්නේ නැහැ කියලා එහෙම හිතලවා අනේ මේකත් ඉවර වෙනවා අහෝ දුක කීරකී තිතකී කියලා ඒ 5000ත් නැති වීගෙන එනකොට සමහරු ගෙලවැලලාගෙන සිය දිවි හානි කර ගන්නවා තවත් සමහරු ජීවිතේ පෞල් පිටින්ම වෙනසිලා යනවා ඉතින් යහළු එහෙලියනි ඔබත් මේ අන්තර්ජාලයේ සිද්ධ වෙන්නා වූ මේ අවටර් සහ කෑස් යන
ගේම් වලට අබ්බැහි වී සිටිනවා නම් ඔබත් හැකි ඉක්මනින් මේන් මිදෙන්න ඔබගේ ජීවිතයත් මේ ඇවටර්ගේ සහ කෑස් වලින් සමුගන්නට පුළුවන්. ඉතින් ඔබ මෙය සෙල්ලම් කරනවා නම් මට කියන්නට තිබෙන්නේ ඉතා සංයමයෙන් යුතුව මෙම ක්‍රීඩාව කරන්න කියලා. මේකට ඇබ්බැහි වෙන්න එපා. මේකට ඇබ්බැහි වුණොත් එහෙම ඔබගේ ජීවිතයත් ඔබගේ පවුල් වල ජීවිතත් නිකරුණේ විනාශ වෙන්නට පුළුවන්. ඉතින් සියලු දෙනාටම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. බස්සමට තෙරුවන් සරණයි.